Good morning. Cook with daughter Bachi. අද බලමු අපි රෙස්ටුරන්ට් එකේ රහටම පැස්ටා එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටික. තම්බාගත් අපිට අවශ්‍ය ප්‍රමාණය පැස්ටා ටික සුදු ලුණු ගෙඩි 3ක් කලින් සකසාගත් කිරි පිටි fresh milk ඕක කිරි පිටි ඕන එකක් කමක් නැහැ. මාර්ජරින් ස්වල්පයක්, පාන් පිටි ස්වල්පයක්, වැදගත් ඉතරයක්, තක්කාලි ස්වල්පයක්, ගම්බිරි සුළුණු එච්චරයි අවශ්‍ය. බලමු හදන්නේ කොහොමද කියලා. බලමු white sauce එක හදාගන්නේ කොහොමද කියලා. දැන් බචි විසින් දැම්මා බටර් ස්වල්පයක්. බටර් එක රත් වෙගෙන යනවා. බටර් එක දැන් මේකේ එනකොට රත් වෙගෙන එනකොට ඒකට අපි එකතු කරනවා සුදු ලුණු. බචි සුදු ලුණු ටික දැම්මා. දැන් සුදු ලුණු ටික හොඳට බැදීගෙන එනකොට අපි ඒකට පාන් පිටි ස්වල්පයක් එකතු කරනවා. ඒකත් සුදු ලුණු එකත් එක්ක කලවම් කරලා ඒක බෙදෙන්න ආරිනවා. දැන් හොඳ සුවඳක් එනවා. දැන් අපි ඒකට fresh milk හෝ කිරි පිටි එකතු කරනවා. white sauce එක දැන් හදාගෙන යන හැදීගෙන යන ගමන් දැන් white sauce එක හැදීගෙන එනවා. දැන් මේකට අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි ගම්බිරිසු එකතු කරමු. ලුණු ස්වල්පයක්, අවශ්‍ය කටේනහට අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිසු. දැන් white sauce එක හරීම සුවඳයි. වෙනකන් අපි මේක ඉතින් කුක් කරගන්න ඕන. දැන් white sauce එක හැදීගෙන එන්නේ ටික ගතියකට හොඳ එනවා. ඊට අපි ඒකට එකතු කරනවා අපි කලින් ඉස්සගත් පැස්ටා ටික. මේ පැස්ටා ටික කලින් සකසාගත් පැස්ටා ටික එකතු කරලා අපි කලවම් කරගන්නවා ඒ white sauce එකත් එක්ක. දැන් අපි පැස්ට් එක සාදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේක ප්‍රසන්ට් කරන්න.